ආයුබෝවන් මගේ පුංචි මිදුල. මට හිතුණා එක තැනක් හරි දවසට පිරිසිදු කරනවා අනිවාර්යෙන්ම මම. හැබැයි මට හිතුණා ඒක ඔයගලන්ටත් පෙන්වන්න ඕනි කියලා. මගේ පුංචි මිදුලේ එක තාප් එක කොටසක් එතන අයින හොඳටම මම සුද්ධ කරා. ගොඩාක් කොළ රොඩු වැටිලා තිබුණා. ඒවා අයින් කරලා මට පුංචි වෙනසක් කරන්න ඕන වුණා. ඉස්සෙල්ලාම වැටුණු කොළ රොඩු ඔක්කොම අයින් කරා. අනිවාර්යයෙන්ම කොයිතරම් අතු ගෑවත් ඒ පෝච්චි අස්සට ගිහිල්ලා තියෙන කොළ රොඩු පාස් අඩුම තරමේ ඉඳලා හිටලවත් සතියකට සැරයක්වත් ඒ වගේ පෝච්චි ටිකක් එහාට මෙහාට කරලා සුද්ධ පවිත්‍ර කරගන්න අපි දැනගන්න ඕනි. මේ දවස්වල ගොඩාක් පායනවනේ. මට හිතුණා බෝගන් විලා පැල ටිකක් එතනින් තිබ්බොත් ලස්සනයි කියලා. මොකද බෝගන් විලා වලට හොඳටම අවු ඕනි. අපේ මිදුලේ මේ තැනට දවල් වෙනකොට ගොඩාක් අවු වෙනවා. ඉතින් බෝගන් විලා පෝච්චි ටික ලස්සනට වැවිලා තිබුණා. ඒක මම අරගෙන මෙතනින් තිබ්බා. තියන්න කලින් ඒක ඇතුලේ හොඳටම සුද්ධ කරා. බලන්න දැන් ලස්සනයිද කියලා. කහ පාට තැඹිලි පාට බෝගන් විලා පැලක් තිබුණා නම් ලස්සනයි. ඒ පැලක් තියෙනවා තාම පුංචි. ඉතින් ඒවා තාම මල් නෑ. ඒක නිසා ඒව වැවුනට පස්සේ මල් ආවට පස්සේ තියෙනවා. ලොකු ඉඩක් නැති වුණාට පුංචි ඉඩේ හරි ලස්සනට ඇස් පිනවන විදිහට මේ පුංචි මිදුල තියාගන්න මම කැමති. ඒ වගේම මම දන්නවා ඔයගොල්ලොනුත් අනිවාර්යයෙන්ම පුංචි ඉඩක් හරි ලස්සන කරන්න කැමතියි කියලා. බලන්න දැන් ලස්සනයි නේද කියලා. මට සතුටු ඒවා ඇතුලේ තිබුණු ගොඩාක් කොළ රොඩු හොඳට අයින් කරලා පිරිසිදු කරලා තමයි මම මේ පෝච්චි ටික තිබුණේ. මේක ලස්සනයි කියලා හිතනවා නම් subscribe කරන්න මගේ channel එක.